අපි ඉස්සෙල්ලාම බලමු කොහොම රෝ තියෙන්නේ කියලා. මම මේ එකක් එන හයියෙන් කියලා වෙන්නවා. මම දැන් ඩෙසිබල්ස් 6 උඩින් යන්න කතා කරනවා. ඊට පස්සේ මම දැන් ඩෙසිබල්ස් 6 ළඟටවත් එන්න නැති වෙන කතා කරනවා. හිමීට. මේ ගැල්ල එහෙන අඩුවෙන් ඇහෙන්නේ. මේක ගොඩක්ම ප්‍රශ්න එන්නේ මේ මම මේ වැඩ කරන channel එක මේ වගේ footage එකදී මේවල audio එක සයිස් වල තමයි තියෙන්නේ. ඒකට තමයි පාවිච්චි කරන method එකක් තමයි මේක. අපි මේ example එකක බලමු. ඉස්සරම ගන්න තියෙනවා FX panel එකට ගිහලා dynamics කියලා තියෙනවා effect එකක්. ඒක ඇදලා දා ගන්න ඕනේ. ඊට පස්සේ වා යන්න ඕනේ effects controls එකට. ඊට පස්සේ dynamics එකේ edit එකට යන්න ඕනේ. edit එකට ගිහිල්ලා මෙතන limit එක set කර ගන්න ඕනේ. threshold එක ගාව -6 දෙන්න ඕනේ. මේකෙන් වෙන්නේ -6 decibels වලට වැඩිය පයින් නැති වෙන එක. ඊට පස්සේ ඔයාලා බා ගන්න පුළුවන් මේ කොහොමද දැන් -6 වල උඩින් යන්නේ නැහැ. මම දැන් ඩෙසිබල්ස් 6 උඩින් යන්න කතා කරනවා. මේක අපි ලොක් කරගමු. -6 පේන්න. ඩෙසිබල්ස් 6 උඩින් යන්න කතා කරනවා. ඔයාලා පේනවා ඊට පස්සේ ගන්න තියෙන්නේ මෙතන compressor එක on කරගත්තා. මේක අප් එක දා ගන්න ඕනේ 15 කට විතර. එතකොට එයා කරන්නේ -6 වලට ඇවිල්ලා තියෙන නැති ඒවා අනිත් ඒවා ඔක්කොම ඒ ගානට උස්සන එක තමයි. අපිට බලමු මේක සේව් කරගත්තා මේක අයින් කරගත්තා. මම දැන් ඩෙසිබල්ස් 6 උඩින් යන්න කතා කරනවා. මම දැන් ඩෙසිබල්ස් 6 ළඟටවත් එන්න නැති වෙන කතා කරනවා. ඔයාලා පේනද මේ කැල්ල ඒකන උස්සලා තියෙනවා. මේක අපි dynamics කියන effect අයින් කරලා බලමු. මම දැන් ඩෙසිබල්ස් 6 ළඟටවත් එන්න නැති වෙන කතා කරනවා. කොහොම තිබ්බේ තමයි දැන් මේ ගානේ තියෙන්නේ. මම දැන් ඩෙසිබල්ස් 6 ළඟටවත් එන්න නැති වෙන කතා කරනවා. මේ example එකේ noise ගොඩක් තියෙනවා. අපි ඒක නිසා denoise කියන effect එක ඇදලා දාගමු. දාලා edit ගිහිල්ලා මෙතනට අපි 50ක් විතර දෙමු. එතකොට මම දැන් ඩෙසිබල්ස් 6 උඩින් යන්න කතා කරනවා. මම දැන් ඩෙසිබල්ස් 6 ළඟටවත් එන්න නැති වෙන කතා කරනවා. කොහොම තමයි audio peaks normalize කරනවා. මම මොකද ඉක්මනින් ඉගෙන ගත්තා නම් අපි subscribe කරලා support එකක් දෙන්න. ජය වේවා.